ඉතින් කුරුල්ලන්ගේ සද්දෙත් එක්ක බ්ලොග් එක පටන් ගන්න ඉස්සෙල්ලම හිතුවා ඔයාලට තෑන්ක් කරන්න මාව සබ්ස්ක්‍රයිබ් කරාට මට කමෙන්ට් කරාට මට විශ් කළාට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලා අහපු ප්‍රශ්නවලටත් මම රිප්ලයි කරා. ඒකත් කියන්න ඕනේ. ඒ වගේම ශිප් ඔෆ් ලව් එකේ නංගිටයි ක්‍රේවිංග්ස් බයි මනු එකේ අක්කටයි සීනියර් යූටියුබර්ස්ලා හැටියට මට දුන්න ආදරයට ගොඩාක් ස්තුතියි කියනවා. එහෙනම් යමු vlog එකට. ඉතින් ස්මාර්ට් ට්‍රැවල් එකකට මුලින්ම ඕන වෙනවා මෙන්න මේ වගේ ට්‍රැවල් බෑග්ස්. මේ බෑග්ස් මම ගත්තේ නෝ ලිමිට් එකකින්. ඔයාලට පුළුවන් AliExpress වගේ ඔන්ලයින් ස්ටෝර්ස් වලිනුත් මේ බෑග්ස් ගන්න. මේ එක සෙට් එකක බෑග්ස් 6ක් තියෙනවා සයිසස් 6කින්. ඉතින් මම අපිට අවශ්‍ය ඔක්කොම ඇඳුම් වෙන වෙනම, ඒ කියන්නේ එළියට අඳින ඇඳුම්, අන්ඩර්වෙයර්ස්, රැට අඳින ඇඳුම්, පූල් එකට අඳින ඇඳුම්, මේ හැමදේම වෙන වෙනම මේ විදිහට පැක් කර ගන්නවා. ඉතින් මේ විදිහට කරාම අපිට කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. අපිට කිසිම පීඩාවක් ඇති වෙන්නේ නැහැ. මොකද රෙදි පෙරලගෙන හොයන්න ඕනේ නැහැ. එළියට ගත්ත රෙදි නැවත අතුලට දාන්න කාලය වැය කරන්න ඕනේ නැහැ. ඉතින් හරිම පහසුවෙන් අපිට අවශ්‍ය දේ අවශ්‍ය බෑග් එකකින් එළියට ගන්න විතරයි තියෙන්නේ. අනිත් දේ තමයි ලගේජ් එක ඇරියාම මේ රෙදි බිමට වැටෙන්නේ නැහැනේ. ඒක නිසා අපිට ඇඳපු නැති ඇඳුම් අනවශ්‍ය විදිහට හොදලා අපේ කාලය අපේ ශ්‍රමය නාස්ති කරගන්න ඕන වෙන්නේ නැහැ. මොකද අපි ඇඳපු නැති රෙද්දිත් බොහොම පිරිසිදුවට පිළිවෙලට මේක ඇතුලේ තියෙන නිසා ඒක කෙලින්ම අපේ අල්මාරියට නැවත අපි ආවට පස්සේ දාන්න පුළුවන්. ඉතින් අපිට ස්ට්‍රෙස් නැතුව යන්න වගේම ගිහින් ආවට පස්සේ ස්ට්‍රෙස් නැතුව ඉන්න පුළුවන්. ඉතින් ඇඳුම් විතරක් නෙමෙයි අපිට අවශ්‍ය අනිත් දේවලුත් මෙන්න මේ විදිහට අපිට අරගෙන යන්න පුළුවන්. මේ තියෙන්නේ ෂේඩ්ස් ඕගනයිස් එකක්. ඉතින් මේක වෙල්වෙට් මැටීරියල් එකකින් ඇතුළ කවර් කරලා තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ස්පෙක්ස් උනත් මේකේ දාලා අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වර්ග 3ක් ගෙනියන්න පුළුවන් මේක ඇතුළේ. ඒක නිසා එකින් එකට වෙන වෙනම බොක්සස් අරන් ගිහිල්ලා අපේ ලගේජ් එකේ ඉඩ හොර ගන්න ඕනෙත් නැහැ. ඔක්කොම දේවල් එක තැන තියෙන නිසා පහසුවෙන් ගන්නත් පුළුවන්. ඉතින් මීට අමතරව මං ගෙනියනවා පැනඩෝල්, ඊනෝ, ප්ලාස්ටර්ස් වගේ දේවල් හදිසියකට ඕන වෙනවනේ. ඉතින් ඒකත් මේ චූටි බොක්ස් එකකට දාලා අරගෙන යනවා. ඉතින් මේ පෙන්නන්නේ චාර්ජර් හෝල්ඩර් එකක්. ඉතින් ඕගොල්ලෝ චාර්ජර් එක කලබලයට බෑග් එකට, ලගේජ් එකට දැම්මොත් මේක පෙරලගෙන හොයන්න ඕනේනේ. හැබැයි මේ වගේ බොක්ස් එකක ගෙනිච්චොත් හරිම පහසුවෙන් අපේ කාලය ඉතුරු කරගෙන අපිට අවශ්‍ය දේ ගන්න පුළුවන්. මේ තියෙන්නේ ලොන්ඩ්‍රි බෑග් එකක්. මම මේක අරගෙන යන්නේ අපි ඇඳපු ඇඳුම් අරගෙන එන්න. මේකෙන් මට හරි පහසුයි, මගේ කාලෙත් ඉතුරු වෙනවා. ඇඳපු ඇඳුම් හොය හොය ඉන්න දෙයක් නෑ. මේ බෑග් එක කෙලින්ම වොෂින් මැෂින් එකට දාලා හොද ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ගිහින් ආවට පස්සෙත් මට ස්ට්‍රෙස් නැතුව ඉන්න පුළුවන්, සතුටින් ගියා වගේ. මේ ඕගනයිස් කරගන්නේ මගේ වොෂ් බෑග් එක, පොඩි ඩියෝඩරන්ට් එකක්, එතකොට පොඩි පර්ෆියුම් එකක්. මේ තියෙන්නේ බ්‍රෂ් ගෙනියන බ්‍රෂ් හෝල්ඩර්ස්. මම ඒන් 3ක් පාවිච්චි කරනවා අපි 3 දෙනාට. ඊට අමතරව පනාවක්, එතකොට මේ ට්‍රැවල් බොටල් සෙට් එක. මේකෙන් අපිට ලොකු දෙයක් වෙනවා. හේතුව අපි ලොකු බොටල්ස් ගෙනහිල්ලා ඒවා ඇතුලේ තියෙන දේවල් හැලුනොත් නාස්ති වෙනවා. මේක පාවිච්චි කරොත් අපිට බර අඩුවෙන් වගේම නාස්තියක් නැතුව අපිට අවශ්‍ය දේවල් අරගෙන යන්න පුළුවන්. ඉතින් ස්මාර්ට් ට්‍රැවල් එකට ඒකත් වැදගත්. ලිප් බාම් එකක්, පොඩි මිරර් එකක්, මේ වගේ දේවල්. ඊට අමතරව මම වෙට් වයිප්ස් සහ ටොයිලට් සීට් කවර්ස්, ඩිස්පෝසබල් ටොයිලට් සීට් කවර්ස් අරගෙන යනවා. ඉතින් මේ දේවල් මේ විදිහට පිළිවෙලට අසුරගෙන ගියාම අපිට කාලය ඉතුරු වෙනවා. කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව යන ගමන යන්න පුළුවන්. අවශ්‍ය දේ පහසුවෙන් හොයාගන්න පුළුවන්. මුළු ලගේජ් එකම එළියට අදින්න ඕනේ නැහැ. අනවශ්‍ය විදිහට ගිහින් ආවහම රෙදි හොදන්න එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ විදිහට ඕගොල්ලෝ කළොත්. මොකද මම අර කලින් කිව්වා වගේ අපි ඇඳපු නැති ඇඳුම් නැවත හොදන්න ඕනේ නැහැ. මොකද ඒවා කිලුටු වෙන්නේ නැහැ. බොහොම ලස්සනට ලගේජ් එක ඇතුලේ පෙරසිදුවට තියෙනවා. ඉතින් අර ඔක්කොම රෙදි නවලා ගෙනියනවට වැඩිය මෙහෙම ගෙනියන එකෙන් ඔයාලට ගොඩාක් වාසි තියෙනවා. මොකද ලගේජ් එකේ බර වැඩි වෙන්නේ නැහැ. පිළිවෙලට ලස්සනට හැමදේම තියෙනවනේ. ඉතින් බලන්නකෝ ලගේජ් එකට මේ ටික දැම්මහම කොච්චර පහසුවෙන් ඔයගලන්ට නැවත එළියට ගන්න පුළුවන්ද කියලා. ඉතින් එකක් ගන්න 10ක් විතර එළියට ගන්න ඕනේ. කලබලේ හොයන්න ඕනේ.
දැක්ක ගමන්ම පේනවා තමන්ට අවශ්‍ය දේ තියෙන්නේ කොතනද මොකක්ද මම එළියට ගන්න ඕනි කියලා. ඉතින් මේ ලගේජ් එකේ උඩ පියනේ තියෙනවා තව ලොකු පොකට් එකක්. ඒකට තමයි මම වොෂ් බෑග් එතකොට චාර්ජර් හෝල්ඩර් එක මේ දේවල් කැප්ස් වගේ දේවල් දාගෙන යන්නේ. ඉතින් ඒත් එක්කම මේ බෑග් එකේ ඇතුලේ තියෙන දේවල් ලගේජ් එක ඇතුලේ තියෙන දේවල් බොහොම සුරක්ෂිතව ගෙනියන්න පුළුවන් මෙන්න මේ බෙල්ට් එක දාලා තද කරලා තිබ්බහම. ඔගොල්ලෝ බලන්නකෝ එතකොට ඒවා එහෙ මෙහෙ වෙන්නේ නැහැ. දැන් ඇඳුම් නම් නවලා තිබ්බොත් අර පටිය නැති තැන් වලින් ඇඳුම් වැටෙන්න පුළුවන්. හැබැයි මේකෙදි ඔක්කොම හොඳට තද වෙලා තියෙන කිසිම දෙයක් හදිස්සියකට ඇරියත් එළියට වැටෙන්නේ නැහැ. බොහොම පිළිවෙලට ලස්සනට තියෙනවා. ඉතින් ඕගොල්ලෝ travel කරද්දී මේ දේ කරලා බලන්න. ඊළඟට බලමු ලගේජ් එක ස්මාර්ට් විදිහට arrange කරගත්තා වගේම මම මගේ හෑන්ඩ් බෑග් එකත් කොහොමද පිළිවෙලට අරගෙන යන්නේ කියලා මොනවද ඒකේ ගෙනියන්නේ කියලා. මේ තියෙන්නේ මගේ හෑන්ඩ් බෑග් එක. මේකට මම මගේ wallet එක, key holder එක, ඒ වගේම sanitary pouch එක ඒක නම් අවශ්‍ය නම් විතරයි ගෙනියන්නේ. ඊළඟට කුඩයක් ඕනේ නම් වතුර බෝතලයක් සහ tissues අර මං පෙන්නපු කළු පාට පොඩි වතුර බින්දුවක් වගේ තිබුණේ ඒක කී හෝල්ඩර් එක. ඒක ඇත්තටම හරි පහසුවක්. ගෙදර මේන් ඩෝ එකේ කී එක, ගේට් කී එක වගේ කීස් කිහිපයක් එකම තැන බොහොම පරිස්සමට අරගෙන යන්න පුළුවන්. ඒක මම ගත්තේ AliExpress එකෙන්. ඉතින් ඔයාලටත් පුළුවන් නම් මේ වගේ දෙයක් හොයලා අරන් තියාගන්න. ඒක හරිම වටිනවා. ඉතින් මේ විදිහට අපේ ලගේජ් එක, හෑන්ඩ් බෑග් එක පිළිවෙලට ගෙනියන එකෙන් අපිට පහසුයි වගේම හරිම ලේසි. ඉතින් අපේ ලගේජ් එකේ අනවශ්‍ය බරක්, අපේ මනසට අනවශ්‍ය පීඩනයක් මේ කිසිම දෙයක් නැතුව සතුටින් ගියා වගේම සතුටින් ඇවිල්ලා ඉන්නත් පුළුවන්. මොකද අනවශ්‍ය විදිහට අපිට මහන්සි වෙන්න දෙයක් නැහැ. එහෙනම් අදට ගිහින් එන්නම්.